මේ තුන් ලෝකයේම සක්කල සත්වයා එකතු වෙලා එක පැත්තකට ගිහිල්ලා ඔවුන්ගේ ගුණ තියනවා කියන්නකො මහා බ්‍රහ්මයාගේ පටන්. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ එක පැත්තක සිටිනවා කියන්නකො කවදාවත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයට සමාන වෙන්නේ නැහැ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දස දහසක් ලෝක ධාතු වලට එක්කෙනයිමයි පහළ වෙන්නේ. එච්චර ගුණ කඳා තුන් ලෝකයේම සත්වයන්ගේ ගුණ එක පැත්තකට දාලා බුදුරජාණන් වහන්සේගේ ගුණ එක පැත්තක තිබ්බොත් එහෙම බුදුරජාණන් වහන්සේ මහ මෙරක් වගේ තුන් ලෝකයේම සත්වයන්ගේ ගුණ අබෑටයක් වගේ. එක බුදු කෙනයි සක්වලකට පහළ වෙන්නේ. දෙවියොත් ලක්ෂ ගණන් පහළ වෙනවා. බ්‍රහ්මයෝ ලක්ෂ ගණන් පහළ වෙනවා. යක්ෂයෝ ලක්ෂ කෝටි ගණන්, නාගයෝ ලක්ෂ කෝටි ගණන්, මිනිස්සු ලක්ෂ කෝටි ගණන් පහළ වෙනවා. ඒ වුණාට එක බුදුරජාණන් වහන්සේ නම. ඒ නිසා යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට පැහැදුනොත් ඒ පැහැදීම නම් අග්ග බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා නම් මේ සක්වලේ මේ සක්වල සුණු විසුණු වෙලා යනවා. දස දහසක් ලෝක ධාතුවට ඔසුලා දරා සිටිය හැක්කේ එක් බුදුරජාණන් වහන්සේ නමක් පමණි. ඉතින් එක්වර අන්‍ය වූ දෙවෙනි බුදුරජාණන් වහන්සේ නමකුත් උපදින සේක්නා එය මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරාගත නොහැකි වනු ඇත. සැලී යනු ඇත, කම්පා වනු ඇත, යටට නැමෙනු ඇත, උඩට නැගෙනු ඇත, විසිරෙනු ඇත, නැසෙනු ඇත, වෙනසෙනු ඇත, යහපත් අයුරින් පවත්වාගත නොහැකි වනු ඇත. හේතුව එක බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපා විතරයි මේ සක්වලට දරන්න පුළුවන්. බුදුවරු දෙනමක් නම් මේ පොළොවට දරා ගන්න බෑ. ඒ වගේ තමයි කියනවා ලෝකෙට එකම එක බුදු කෙනයි කියනවා දස දහසක් ලෝක ධාතු වලට පහළ වෙන්නේ. මහත්ය එක එක ලෝක ධාතු වල එක එක ජීවින් ඉන්න පුළුවන්. එහෙමයි සාම. එක එක තනතුරු තියෙන්න පුළුවන්. එක එක අදහන අය ඉන්න පුළුවන්. එක බුදු කෙනයි. අපි සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රේෂ්ඨ බව බලන්න. අපිට ඇත්තටම අපිට ඉන්නේ එක බුදුරජාණන් වහන්සේ නමයි. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කියනවා, මුගලන් මහරහතන් වහන්සේගේ ගුණ කියනවා, මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ කියනවා, අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ කියනවා, ආනන්දයන් වහන්සේගේ ගුණ කියනවා. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. අපිට එකම එක ශාස්ත්‍රඥ වහන්සේ නමයි. ඒ තමයි තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ.